ජනප්‍රියම නාට්‍ය, ජනප්‍රියම රංගන ශිල්පීන්, ජනප්‍රිය රංගන ශිල්පීන්. ඒ වගේ මෙතන ඉන්න ඔක්කොම බොහොම ටැලන්ට් එක තියෙන අය. මේ ඔක්කොටම සම්මාන දෙන්න දෙයක් නැහැ නේ සම්මාන වල. හරිද නැත්නම් මේ ඔක්කොම සම්මාන ගන්නට සුදුසු අය තමයි. මේ ඔක්කොම හැම සම්මාන පිළිබඳවම ඉන්නවා. අනිවාර්යයෙන්ම. කණ්ඩායම් මේකක් මේ තියෙන්නේ. සාමූහික ක්‍රියාදාමයන් ඩ්‍රාමා එකක් කියලා කියන්නේ නේ. ප්‍රොඩක්ෂන් ක්‍රූ එක ඉදම්ම හැමෝම ඉන්නවා ඒකේ අයිතිකාරයෝ. එතකොට ඒ වගේ සම්මාන ගත්ත අතිශයින්ම ජනප්‍රිය නාට්‍යයක් රූගත කිරීම කරනකොට අපි දන්නවා අපිට තියෙන අත්දැකීම් එක්ක ප්‍රේක්ෂකෝ පොඩ්ඩක් ඔය ආරංචියට එනවා. ඉතින් එහෙම ප්‍රේක්ෂක ප්‍රතිචාරත් එතනදී ලොකේෂන් වලදී ලැබෙනවාද කියන එක තමයි මට දැනගන්න කැමති. අපි ඉදිරියට එනවා. නමුත් මට ඊට වඩා දෙයක් කියනවාද අපි අපේ ලොකේෂන් එක තියෙන ගෙදර නිස්කලංකයිද? නිස්කලංකනේ පළතුරු ගොඩයි අයියේ. මම ගියාම ෂූටින් පටන් ගන්න කලින් මම කරන්නේ පේර ගෙඩියක් කාඹ ගෙඩියක් ජම්බුවක් කියලා ඒ ගෙවල් පිරිලා ඇත්තටම. අපි ඉතින් අපිට ෆ්‍රී වුණා මච්චාව. බද ඒවත් හදලා කනවද? මං කියන්නේ ඒවත් එක්ක හරි සුන්දරයි අපි වන්දි වේවා මම අපි ඔක්කොම නෑ බැලන්ස් කරන්නේ අපි ගන්න. මේගොල්ලෝ ඉන්නේ බේකරියක් දෙටවද? බේකරියක් තියෙනවා. ඒ වල හදන්නේ බනිස් රස්නේ උණු බනිස් කන්න කාන්ත. අච්චාරු කැලේ නේ. මල්ලි. අච්චාරු කැලේ නේ. හැබැයි අපි ඉන්න තැන වෙන්න තියෙන හොඳම තැන මම මේ වෙන්න දැන් කට්ටිය බෙදාගන්න. අපි ඉන්න තැන අපේ මේ ගෙදර හිමිකාර අයියා හැමදාම වගේ අපිට මේ වැඩ ඉවරනට පස්සේ සංග්‍රහ කරනවා. කැමති දේවල්. ඒ කොහෙද ඔය ගෙදර තියෙන්නේ මල්ලි? ඒක ඉත්තා ඒ කියන්නේ ඒ අයියාගේ ඔෆිස් එකත් එතනම අයියා තියාගෙන ඉන්නේ. එයා ඉත්තාම දියුණු ඉන්ෂුරන්ස් සම්බන්ධ ඒක තමයි එතන ඒ කියන්නේ කොහෙද ලොකේෂන් එක තියෙන්නේ? හිරණ. අය කවද ෂූටින් තියෙන්නේ? ඔයා එන්න. ඒ කියන්නේ ඇත්තටම ආගන්තුක සත්කාර නම් ඒ ගෙදර ඉත්තාම ඉහළයි. ඒ හින්දා මං හිතන්නේ මේ නාට්‍යයේ රංගපාන්න හම්බ වෙන හැමෝටම බෙනිෆිට් ඇද පළතුරුද බනිස්ද